කියන තරම් බොරු කීවේ කෙල්ලන්නේ. මේ කොල්ලෙක් කියලා දෙන්නේ. කොල්ලෝ මතට හුරුවේ මේ හින්දායි. මම මේ දැන් හදලා තියන්නේ. අවංක පෙමක් කරන්න බැරි කෙල්ලෙක්ට වැස්සත් නැතත් හෙන ගහපන් ඕකුන්ට. මූ හෙන්න තරහින් ඉන්නේ කොහම හරි. සෑහෙන ලොකු බූට් එකක් කාලා පහු ඉති. ඌ එන කවියක් හදලා තියෙනවා. වැස්සත් නැතත් හෙන ගහපන් ඕකුන්ට කියලා දාලා තියෙනවා. මේ චිට්ටත් එක අයින් කරන්න ඕනේ නේ. මේ වස් කවියක් කියවලා තියෙනවා. පිරිමි පාර්ශවයක් කියවලා තියෙනවා. මම මේක කියන්න. ඊට කලින් මම කියන්නම් මම වලට කියලා තියෙනවා අපේ කැම්පස්සේ කවි තියෙනවා කියලා ජපුරේ. ජපුරෙත් කවියක් තියෙනවා වස් කවිය කියලා. කිව්වද වලට? නැද්ද? වස් කවියට වඩා ඒක කියන්න අමාරුයි. එන කවිය කියන්න. නෑ වස් කවිය. කැම්පස් එකේ ඇනේ කියන්නේ ඇන වෙනවා කියන්නේ එක්ක සබ්ජෙක්ට් එකක් ෆේල් වෙනවා නැත්නම් බූට් එකක් කරනවා. කැම්පස් එකේ කොකු වර්ග පහක් තියෙනවා කිව්වනේ. කියන්න බලන්න කොකු වර්ග පහ. බත් කොක්ක. සිරා කොක්ක. හරි? බත් කොක්ක, සිරා කොක්ක, නෝට් කොක්ක, ආතල් කොක්ක, ලැම්බර්ට් කොක්ක. හරි? සාමාන්‍යයෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුමිතිරි අනුපාතය මැනේජ්මන්ට් එකේ කිලෝ 800ක් එද්දී කොල්ලෝ 400යි. මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා කිලෝ 600ක් එද්දී කොල්ලෝ 100යි. ආර්ට් එකේ කිලෝ 1200ක් විතර එද්දී කොල්ලෝ 350යි. කොහොමද තමයි තියෙන්නේ? හරිද? එහෙම තමයි තියෙන්නේ. පිරිමිලා කැම්පස් යන අඩුයි ඇත්තටම. යන කට්ටිය ඉතින් වාග්යවන්තය. හරි. කැම්පස් එකේ තියෙනවා ළමයි මොකද්ද වස් කවිය. මේකේ තියෙනවා මේ හරියට මතක නැහැ. ඒ කියන ලස්සන ඒ කියන්නේ තමන් එන කවිය. තමන්ට බූට් එකක් කාලා දැන් මේ ෂෝකේ ප්‍රකාශ කරන්නේ මෙහෙම. ওই කැම්පස් එකේ පුරාවටම තියෙනවා තෙල් බැම්ම කියලා එකක්. බැම්මක් තියෙනවා මේ ස්ටේජ් එක වගේ වඩා උසයි. ඒකේ තමයි වාඩි වෙලා කපල්ස් එහෙම කෑම කන. හරි? ඔකට කියනවා මේ තෙල් බැම්ම. ඒ කියනවා මේ කවිය මෙහෙම කියනවා. තෙල් බැමි වල ගල් ගැලවි වැටි යන. අහෝ මුළු වල නයි පොළඟුම් පිරී යන. ඉස්සරම තියෙන කස ගස් වල කොළ ගැලවි හැලී යන. අහෝ මුළු වල නයි පොළඟුම් පිරී යන. තෙල් බැමි වල ගල් ගැලවි වැටි යන. මා එනකල තෝ කනවැන්දුම් වියන්. මා එනකල තෝ කනවැන්දුම් වියන් කියලා කියනවා. ඒ වගේ පිරිමි ළමෙක් මේ එවල තියෙන කවියක් අපිට අපි බලමු මොකද්ද කියන්නේ කියලා. කියන තරම් බොරු කීවේ කෙල්ලන්නේ. මේ කොල්ලෙක් කියලා දෙන්නේ. කොල්ලෝ මතට හුරුවේ මේ හින්දායි. මම මේ දැන් හදලා තියන්නේ. අවංක පෙමක් කරන්න බැරි කෙල්ලෙක්ට වැස්සත් නැතත් හෙන ගහපන් ඕකුන්ට. මූ හෙන්න තරහින් ඉන්නේ කොහම හරි. සෑහෙන ලොකු බූට් එකක් කාලා පහු ඉති. ඌ එන කවියක් හදලා තියෙනවා. වැස්සත් නැතත් හෙන ගහපන් ඕකුන්ට කියලා දාලා තියෙනවා. මේ චිට්ටත් එක අයින් කරන්න ඕනේ නේ. අපිටත් ඒක වවදී. හරි